සීල සුදාරිත ගුණ අපරාජිත සාර සාර අති අන්ත ගුණං මාර පරාජිත සාදු ගුණේරිත අංග පාද පනමා මහං අංග පාද පනමා මහං සත්ත සුසාර සාර භංජිත දේශන සසර මෝහ තම නාසනං සත්‍ය සුභාසිත සුර නර පූජිත අංග ධම්ම පනමා මහං අංග ධම්ම පනමා මහං වර කරුණාකර ජන සුඛදායක පුඤ්ඤකෙත්ත සුවිසරදං සුපටිපන්න ගුණයේ නියනුත්තර අංග සංඝ පනමා මහං අංග සංඝ පනමා මහං කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ මේ ලෝකයෙහි මිනිස් ආත්ම භාවයක් ලබා ගැනීම දුෂ්කරය. එසේම එසේ ලබාගත් මිනිස් ආත්ම භාවය රැක ගැනීමද දුෂ්කරය. කල්ප කෝටි ගණනකින් සදහම් දෙසන්නෙකු සොයාගත නොහැකි බැවින් සදහම් ඇසීමද දුෂ්කරය. බුදුවරුන් කප් කෙලසුහස් ගණනකිනොත් ලොව පහළ නොවන නිසා බුදුවරුන්ගේ ඉපදීමද දුෂ්කරය. ධම්මපදය බුද්ධ වග්ගය. සසරක් ලාභති එහි පවුපින් පොදි බාන්දිති හසරක් නොදැන යාලි උපදින මං සොයති විතරක් තමන් ගැන පමණක් වාග කියති ඇතමෙක් දුක් විඳිති ලෝව බුදු බව පතති තෙරුවන් නැමද සිහි කර ගුණ ආසමාන සරුපින් කේතක් වන්නට දිවි රාජදාන බුදු බව පැතු දුක් විඳිමින් ඇතිමාන ඉති කුමරිගේ කතාවත් ඇසුමට ඕන දීපංකර බුදු සමිඳුන් පෙරදා බුදුවන්නට පෙරුමන් පුරනා තාපස වේසෙන් මී අඹ සෙවණක දැහැන්ගතව බවුනුත් වඩනා දැහැන්ගතව බවුනුත් වඩනා
ගෞතම හිමි සඳ ලෙහෙනියක් වයිප දී ඒ අඹතුරු මත සරණා සිදු පුවතකි තවුසා ලෙහෙනිය අතරතුරේ අසනුවයෙනා අතරතුරේ අසනුවයෙනා සෞඛ්‍යලෙස් නිමවමින් සෞ සතම සනසමින් ලෞකික වූ චේතනා එකින් එක පරදමින් අසරණ සරණ සරණංකර දීපංකර සම්බුදු රදුන් තාපස වේශධාරීව මී අඹ සෙවණක පවත්තපල භෝගීව එදා වැඩ වාසය කරනවා. ඒ කියන්නේ Taman අසලට වැටෙන දෙයකින් පමණක් වළඳමින් භාවනානුයෝගීව සිටිනවා. මෙන්න මේ කාලේ මතු බුදුවන්නට පෙරම් පුරන අප ගෞතම බුදුරදුන් ලෙහෙනියක් වයිපිද අර තාපසතුමා බවුන් වඩන මී අඹ සෙවණේ අතුපතර මත එහා මෙහා යනවා. ඒ යන අතර හොඳින් ඉදුණු මී අඹ ගෙඩියක් දැක මුවේ තබා පැණි උරමි යයි ළඟට ඇදෙනවා. මුවේ තබනවත් සමග පැණි බිමට වැටෙනවා. තවුස් තෙම ඒ පැණින් සුදාගිනි නිවනවා. ලෙහෙනියගේ ගති බලා පැතුමක්ද කරනවා. පැණි බොන්න ආනිසයි නිවුනේ කුසගින්දරේ ඒ පිනෙන් ලබන අත් භවෙහි මෙය ඉටු කෙරේ. නිදී තිරිසන් ලොවෙන් සංසාර අන්දරේ මිනිස් භව ලබයි ඔබ මනුලෝක පින්තරේ. කලන්දක කුලෙන් මිදිලා මනුස්සකම ලබනවා. සිටු මැදුරක කුමරියක්ව ඉපදීලා දිලෙනවා. කැඳවාලා බමුණන්ගේ අනාගතය බලනවා. තුන් කල් විමසා ඇය ගැන පල අපලද කියනවා. වසන්තයට පායන සඳමෙන් රුසිරෙන් දිලෙන්නේය. දසන්තයට පැතිරී යන ගුණදහමෙන් බැඳෙන්නේය. පසන් සිතින් නිරන්තරව මැය පින්දම් කරන්නේය. අසන් මතුව මව්පිය ගම රට හැරදා වඩින්නේය. ඉති කුමාරියයි යනුවෙන් පින්බර නාමය දිනා රුවෙන් දිලී වැඩෙයි කුමරි මනබන්ධන රූපෙනා. දින සති මාසද ගත වී කාලයක්ම වියකුණා. පින්බර මේ කුමරි තොමෝ තරුණ වියට එළඹුණා. දුගී මගී යාචකයින් සෑම දෙනාට සලකනවා. අබතෙල සිඳලා සිටු මැදුරේ තැම්පත් කරවනවා. පිණ්ඩපාතේ වැඩි කෙනෙකුට අබතෙල් පූජා දෙනවා. ගුණදහමට දනට පිනට නිතරම සිත යොදවනවා.
තුරුණු වියට එළඹි නමුදු ලය කරුණා හැඟුම් පිරේ පිරුණු සිතින් මෙත් මුදිතා සිතිවිලි ගඟ උදම් කෙරේ කරුණු යෙදෙන විලස සසර එක දවසක් පහන් දොරේ වෙනත් අතක යොමු වෙනවා මේ ජීවන කතන්දරේ වෙනත් අතක යොමු වෙනවා මේ ජීවන කතන්දරේ සංසාරේ පතාගෙන ආව විලසට ලේන් කුලෙන් මිදිලා මිනිස් ලොව සිටු දියණියක්ව ඉපදෙන මේ කුමාරිකාව ධනට පිනට බනට ලැබිව වාසය කරන කාලේ එක දවසක් තවත් විශේෂ යමක් මෙන්න මේ ආකාරයට සිදු වෙනවා සාමනීර නමක් නිවස බලා වඩිනවා හමුවේ ඉති කුමාරියට මෙලෙස කියනවා මම දීපංකර සමිඳුගේ සිසුවෙකු වෙනවා අබතෙල් පිඬු සිඟා ගන්න ගෙන් ගෙට යනවා ඒ තෙලින්ය සම්බුදුගේ එළිය කරන්නේ තෙල් පිදුත් බුදු පුදක්ය නැගනිලා බන්නේ ඉති කුමරිගේ සිත පිනෙන්ය උතුරා යන්නේ අබතෙල් කලයක්ම ගෙනත් පූජා කරන්නේ පුදා තෙලින් ඇය පැනයක් විමසාලන්නේ කෙබඳු පිනක් දෝ හිමියනි මෙමට ලැබෙන්නේ සාමනීර මට නොදැනෙයි අසා කියන්නේ කියලා තෙල් කලය අරන් වෙහෙරට යන්නේ එදා පින්වත් ඉති කුමාරිය අර සාමණේර හිමියන්ට අබතෙල් කලයක්ම පූජා කරනවා පූජා කරලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා ස්වාමීනි අබතෙල් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද පින්වත් නැගණිය ඒ ගැන හරියටම කියන්න මම දන්නේ නැහැ මම අපේ ගුරුවර දීපංකර බුදුරදුන්ගෙන් අසාගෙන නැවත ඇවිත් ඔබට ප්‍රකාශ කරන්නම් හොඳයි ස්වාමීනි මම ඔබ වහන්සේ ආපසු වඩින තෙක් මග බලා සිටිනවා හිමි නම එදා අබතෙල් කලය අරගෙන දීපංකර බුදුන් පානමද හමු වින කුමරිය ඇසු පැනයද හිමිට යොමු වින හිමියනි පින කෙබඳු අබතෙලට හිමිවන ඇයදී ඇත්තේ ලෝව ආසදිස දානක්මය සියදිවි මාගට පින් පුරනා
කෙනෙක්මය පොඩි නම ආසා දැනගනු මේ බණක්මය ඇය කර ඇත්තේ මතු බුදුවන් පිනක්මය ගිය වේගෙන්ම පොඩි හිමියා පාසු එනවා ඉති කුමරියද එන පෙර මග විමසනවා සතුටින් පැමිණ හිමි කුමරිය හමු වෙනවා දීපංකර හිමිගේ පිළිතුර පවසනවා ඔබ දී තිබෙන්නේ අසදිස දානක්මය එය දිවි මගට පින් පුරනා දානක්මය නැගණිය ආසනුමේ ලෝතුරු බණක්මය ඔබ කර ඇත්තේ මතු බුදුවන පිනක්මය නැගණිය තවත් පින්දම් වල නියැලෙන්න හොඳ සිතිවිලි ගන්න නිරතුරු දන් දෙන්න සූවිසි කල්පයක් ගත වෙන්න තැන්න ඔන්න ඔබටත් පින තිබේ ඒ කාලට බුදු වෙන්න මේ ආකාරයෙන් අබතෙල් පූජා කළ පිනෙන් ඇයට මතුවට බුදු වෙන්නට හැකියයි දැනගත් විට දීපංකර බුදු පියාණන් වහන්සේව හමුවන්නට ඇයට අදහසක් පහළ වෙනවා පසුදා උදෑසනම කුමරිය හොඳින් සැරසී දීපංකර බුදු පියාණන්ව හමුවන්නට යනවා කිරිමව්වරුන් වටකොට පිරි වාරාගෙන පිරිපින් බේලෙන් යුතු සිතගත දරාගෙන සරත් කාලට නැගී පුන්සඳ විලාසෙන ඇය නික්මුණා හිමි හමුවන නියාවෙන ඒ බුදු සමිඳුගේ පාද වඳින්නේ එකත් පස්ව සැදැහෙන් සිට ගන්නේ මතුවට මා බුදු වනුය කියන්නේ දැන් මේ කළ පින් ඇතිද කියන්නේ දැන් මේ කළ පින් ඇතිද කියන්නේ නැගණිය කළ පින් මදිය කියනවා එබැවින් තව පින් කරනු දේශනවා එබානින් කුමරිගේ සිත කැළඹෙනවා මා ජීවත් වී මොටද සිතනවා බැරි නම් මෙපිනෙන් මතු බුදු වෙන්න
නැත සිටිවිල්ලක් ජීවත් වන්න නොසිතුව දෙය සිදු වෙයි ලොව මෙන්න කැළඹෙන සිත සාගරයක් වැන්න වට කොට පැලඳි සලූපට වල් ගලවන්නේ ඇඳගෙන එකම සලුවක් මේ සැරසෙන්නේ ජීවත් වෙලා කම් නැත ඇය පවසන්නේ සිරුරට ගිනි තියාගන්නයි සිත දෙන්නේ සැනකින් සිත් ආහස ආඳුරින් වේලාගෙන අබතෙල් තමන් ගෙන ආඇඟ හලාගෙන බුදු බව ලබන්නට නොහැකි සිතාගෙන ඇය මිය යන්න හැදුවා ගිනි තියාගෙන සිතිවිලි නපුරු වූ කල සිත අඳ වෙනවා බැතිබර බව මතුව නුවණැස යට යනවා දැන් එහි එකම ගිනි ජාලා වක් වෙනවා දීපංකර මුනිඳු බුදු බල පතුරනවා බුදු හිමි නිවයි ගිනි අදිටන් බලය නිසා සැදුවේ කලබලෙන් ගන්නට දිවිය නසා මුදුලඳලියට සසරෙහි පින් තිබුණු නිසා සම්බුදු බලෙන් ලැබුවා යලි සොඳුරු දසා මේ මහා සසර මග ගෙවාගත යුතුය මා හිමියනේ තවත් පින් පුරනවා තවුස්දම් රකින්නට පොළඹවයි මගේ සිත යලි යලිත් ඒ ගැනම සිතනවා මට පිරිමි අත් බවක් ලබා දෙන්නට හැකිද තව තවත් ඔබට පින් පිරෙනවා එදා බුදු සමිඳුගෙන් ඉති කුමාරිය එසේ සසර මග පැතුම් ගැන අසනවා එදා අබතෙල් පූජා කළ පින බුදුවන්නට මාවත පාදා දුන්නත් බුදු බව ලබන්නට තවත් බොහෝ දේ අවශ්‍ය වෙනවා ජීවිතයේ එපා වෙලා ගිනි තියාගත්තට පස්සේ සම්බුදු බලයෙන් ගින්දර නිවලා ඇය සුවපත් වූ පසුව ඇයට උවමනා වූයේ පිරිමි ආත්ම භාවයක් ලබාගෙන තවුස්දම් පුරලා මතුවට බුදු බව ලබා ගන්නයි ඒ නිසා එදා ඇය දීපංකර සම්බුද්ධ පාද මූලයෙහි වැඳ වැටි තමන්ට පිරිමි ආත්ම භාවයක් ලබා දෙන්න යයි ඉල්ලා සිටිනවා
පෙර පින් නැති ඔබ හට මතු පිරිමිකමක් දෙන්න බුදුවරයෙකු නමුදු මේ මට නොහැකිය දැනගන්න එහෙනම් හිමි සඳිනි මේ මට පිරිමිකමක් ගන්න පුළුවන් වන හැටි නොහැකිද මාහට පවසන්න මා සිත අසරණ සරණය ඔබට පිහිට වෙන්නම් පිරිමි ආත්මයක් ලබන මාවත පවසන්නම් ඔබේ හිමි සඳ ඉන්න තැනට ගොස් පානම දින්න සිත සනසා ඔහුගේ මුවින් පළමු අරම ගන්න නැගණියනි ඔබට පිරිමි ආත්ම භාවයක් ලබා ගැනීමට නම් ඔබ මුලින්ම කළ යුත්තේ ඔබේ ස්වාමි පුරුෂයාගේ කටින් ඔබට ඊළඟ ආත්ම භාවයේදී පිරිමි ආත්ම භාවයක් ලැබේවා කියා වරම් ගැනීමයි දීපංකර බුදුහිමියන් එසේ වදාළ විට ඉති කුමාරිය තමන්ගේ සැබෑ තත්වය මෙසේ හෙළි කරනවා ඇවිදිමි සසර ආසානෙත් කඳුළු තෙමා විමසන සතුට දුක ආබියස කෙරෙයි නිමා සම්බුදු පියාණෙනි ඇයි හැම දෙයම පමා නැත මට හිමි කෙනෙක් ආවිවා හකය මෙමා එහෙනම් විවා හය සඳහා සැරසෙන්න යායුතු මග දුරයි දිවි මග ජය ගන්න හිමියනි කොහිද මගේ හිමි සඳ පවසන්න නැගණිය එසේනම් විස්තර ආගන්න පින්වත් නැගණිය අබෑට නැලියක් අරගෙන එය හිස මත තබාගෙන මේ නගරයෙන් පිටත් වෙන්න වෙහෙස මහන්සිය අවුව වැස්ස නොබලා එක දිගටම යන්න ඒ යන අතරතුරේ ගව්වකට එක අබෑටය ගාන විසි කරන්න අවසාන අබෑටය වැටෙන තැන ඔබේ ස්වාමි පුරුෂයා ඉන්නවා එහිදී ඔහු සමග විවාහ වන්න නිවසට පැමිණ සෑම විස්තර පවසනවා හිමි සඳ සෝයා යන ගමනට සැරසෙනවා පෙර අදිටන් බාලය කවදත් ඉටු වෙනවා අම්මා ඇගේ ඉකි ගසමින් වැළපෙනවා බාලේ පෙම්බර විලස සැදුවත් අද නුඹ අප හැර යන්නා සීලේ පින්බර
දිවසතනුවත් දරු දුක හදවත දන්නා දීලේ කිරි කර දෙතනින් පෙව්වත් ඒ ගින්දර වාවන්නා මේලේ හිස මත පළඳා දුන්නත් ඒ හැර නුඹ මඟ යන්නා සවන නිමිත්තන් සවනේලුවද මැදුරේ නොරාන්දති වන්නා දුලකම්මිත්තන් දෙපසේලුවද මැදුරේ නොරාන්දති වන්නා ගමන පරිස්සන් නොමැති කීවද මැදුරේ නොරාන්දති වන්නා බුදු ඇත්තන් දුන් උපදේශෙන් මැදුරේ නොරාන්දති වන්නා අම්මා එදා දුව යන කොට වැළපෙනවා නිම්මා නොමැති දරුසෙනෙහස දලුලනවා සංසාරයේ පෙර පැතුමට ඉඩ දෙනවා අම්මා හඬත් දී දියණිය පිට වෙනවා අබනැලියක්ද තම හිස මත තියාගෙන මහමග ඇදෙයි ඇය හිමි සඳ සොයාගෙන ගව්වෙන් ගව්ව අබ ඇටයක් දමාගෙන ගමනක් ඇවිද යයි බුදු බව පතාගෙන වන පෙත් වැලි කතර බිහිසුණු රුදුරුවනේ සියුමැලි දෙපා රිදෙනාතුරු ගමන වුණේ අන්තිම අබ ඇටය ඇය අත ඉතිරි වුණේ පොඩි පැල්පතක් අසලය ඇය නතර වුණේ අන්තිම අබ ඇටය වැටුණා
පැල ළඟට මන්දිරයකින් ඇය විමසයියාවට පින්සර දීවි මාගෙහි එක පැතුමක් ලෙසට ගම්බිර සිටු ගෝපල්ලා හමු වෙයි ඇයට වටපිට බලයි නැත කිසිවෙකු පෙනෙන්නට ඇතුළුව පැලට විය විස්තර සොයන්නට නැලියක වී තිබෙයි අරගෙන කොටන්නට සිතුවායින් පසුව ආහාරක් පිසින්නට එදා ඉති කුමාරිය අවසාන අබෑටය දාපු තැන තිබුණේ ගම්බිර කියන සිටුවරයාගේ ගොපල්ලාගේ පැල්පතයි. ඇය ඒ පැල තුලට ගොස් විපරම් කර බලනවා. එහෙත් කිසිවෙකු පෙනෙන්නට නැහැ. පැල ඇතුලේ නැලියක වී තිබෙනවා. කුමාරිකාව ඒ වී කොටලා බතක් උයලා වතුරත් උණු කරගෙන බලාගෙන ඉන්නවා. කොණ්ඩය හැඩපාලු ගෙතිලා ඇත්තේ පෙරේත ලීලා වකී ගත මත්තේ ගවයින් දක් කාලන මග දත්තේ ගොපලු තෙමේ දැන් එයි පැල පැත්තේ ඔහු එන පෙර මාගටය ඇය යන්නේ දනින් වැටිලා පානම දින්නේ උණු පැන් අරගෙන ඔහු නාවන්නේ සැදී පැහැද මේ ලෙසට කියන්නේ හිමියනි දුක් වන්නට නැත කාරී ඔබව පුදන්නේමි සිත අත නැරී සසර පතා මේ සහකාරී අද සිටවනු නියතය ඔබේ බාරී පුදුම නාමුදු සෑම දෙය එහි වෙනවා නිසසල රැය ඒ දිනද එළඹෙනවා අඹු සැමියන්සේ නින්දට යනවා තව දිනකට රන් හිරු පායනවා මෙන්න මේ ආකාරයට එදා ඉති කුමාරිය අර ගොපල්ලා සමග විවාහ වෙනවා පසුවදා තම ආදරණීය බිරිඳ සකස් කර දෙන කෑමත් කාලා උදේම රැකියාවට ගොසින් ගම්බිර සිටුවරයා හමු වී මෙසේ ප්‍රකාශ කරනවා කෑම බීම කිසිත් එපා පඩි විතරක් දෙන්න රූමත් බිරිඳක් ඉන්නවා කෑම උයා දෙන්න මෙහෙම කියාත් දී ගෝපල්ලා ඇය ගැන වනමින් සිටුවරයාටත් සිතුනා ඇගෙරුව දැක ගන්න
ගෝපල්ලාගේ පුංචි පැල්ලට සිටුවර යාද එනවා දෙවුලියකගේ රුවින් සපිරි කුමරිය හමු වෙනවා සිටු දේවිගේ රූප සිරිය ඇය ළඟ පරදිනවා මිනිස්කමේ ඇතුල් පැත්තේ පිටුවක් පෙරලෙනවා මුළු සිත පුපුරා නැගුණේ රුදුරු ඉරිසියාවයි තැබුවොත් නෑකමක් එයට ඒ වෛරය ගාවයි කතා නොකර සිටුවරයා යලි ආපසු ආවයි හදවත් කුහරය ඇතුලේ නරක හැඟුම් බෝවයි පසුදා සේවයට ගියත් ගොපල්ලාව එළවන්නේ මීට පස්සේ නුඹ නැහැ මගේ ගවයන් පසුපස යන්නේ කල යුතු කිසිවක් නොමැතිය ගොපල්ලා ආපසු එන්නේ ඉති කුමරිය දුකින් තැවෙන හිමි සඳ සිත සනසන්නේ දුකින් තැවෙමින් ආපසු පැල්පතට පැමිණි ගොපල්ලාට ඉති කුමාරිය මෙසේ පවසනවා ස්වාමීනි කනගාටු නොවන්න අපි ලද දෙයකින් සතුටු වෙමු එන විදිහකට ජීවිතයට මුහුණ දෙමු කියලා ගොපල්ලත් ඒ වචන පිළි අරගෙන කුලී වැඩක් කරලා ජීවත් වෙන්න තීරණය කරනවා එසේ කළත් ඒ ප්‍රමාණවත් නොවන නිසා ඉති කුමාරිය දවසක් ගොපල්ලාට කතා කරලා මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා මේ පමණ කාලක් කළ සේවය ආගයන්න සිටුවරයාගෙන් පොඩි කුඹුරක් ඉල්ලන්න උදයක ගොසින් සිටුවර පා වන්දිමින්න ඉල්ලයිඩක් මට පොඩි කුඹුරක් දෙන්න හැම කළුවාලාවෙම දිලිසෙන ඉරි ඇත්තේ වෙනසක් වුණා වාගෙයි සිටුවර චිත්තේ ලැබුණා පුරන් කුඹුරක් අවහිර නැත්තේ ආවා පැලට ගැටලුද රැස කිය ඇත්තේ නැත මට නාඟුල් මීගවයන් හාන්නට පැනරාසියකි බෑගොවිතැන් කරන්නට කුමරිය නොපෙළඹෙයි පසුබා සිටින්නට එබැවින් මෙලෙස පවසයි හිමි සඳුන් හට ගමේ අයට අපේ කුඹුරේ
ගවයෝ බඳින්නට කියන්න මඩ වූ පසු කුඹුර හැකිය අපටත් වී ටික ඉන්න මඩ කරගත් නමුදු කුඹුර බිත්තර වී නැත සොයන්න බිය නොවන්න හිමියනි ඔබ බොල් වී වපුරලා එන්න කොයි කාගෙත් කුඹුරු යාය එක ගජරාමෙට වැඩෙනවා කිරි බර වී කරල් පැසි රන්වන් පාටින් දිලෙනවා රන් දැකැති අරන් සැවොම රන්වන් අස්වනු නෙලනවා ඉති කුමරිගේ පින් මහිමෙන් අරුම පුදුම දෙයක් වෙනවා බොල් වී අස්වැන්න කපා ගොපලු එදා පාගනවා පාගන ඇටයක් ගානේ එහි මුතු ඇට මතු වෙනවා සිටුවරු වී බුසලක් දී මුතු බුසලක් ගෙනියනවා අන්න බලන් සංසාරේ කළ පින්කම් ඵල දෙනවා සසර පුරා මහ පින්කම් කළ හිඳයි මෙහෙම උනේ සිටුවර වී ඉවර උනේ කුමරිගේ මුතු දෙගුණ උනේ මුතු තිබුණත් ගෙයක් නොමැත කුමරිගේ සිත සසල උනේ සතර මහා නිදානය රැඳි මහමෙදුරක් පහළ උනේ මේ අතර ඒ රටේ සිටිය මහා නිරිඳුන් මිය යනවා මුතු හිමිකරු ගොපල්ලාට රජ පදවිය හිමි වෙනවා ගොපලු තෙමේ උඩඟු වෙලා මුල අමතක කරලනවා වෙන අඟනක් සරණටගෙන ඉති කුමරිය හැරලනවා කටුත්සාගේ කරේ රත්තරන් බැඳා වාගේ රජකම ලැබුණ නිසා උඩඟු වෙන ගොපල්ලා ඉති කුමාරි වාත හැරලා වෙන අගනක් සරණ පාවාගෙන රජ සැප විඳිනවා දෙවියෝ කෝප වෙලා අර ලබා දුන්න සියලු සම්පත් අතුරුදහන් කරවෙනවා දැන් ආයෙත් පරණ ගොපල්ලම වෙලා කර කියා ගන්න දෙයක් නැතිව ඉති කුමාරිය ළඟට ඇවිත් හඬා වැළපෙනවා ඉති කුමාරිය කියනවා මම ඒ සියලු සම්පත් නැවත ලබා දෙන්නම් හැබැයි උඹ එක දෙයක් කරන්නට ඕන කියලා කියන්න මම ඔබ කියන ඕන දෙයක් කරන්නම් කීවාම මතු ආත්මේ මට පිරිමි ආත්ම භාවයක් ලැබේවා කියලා නුඹේ මුවින් ප්‍රාර්ථනා කරන්න එවිට ඒ සම්පත් නැවත ලැබේවි ඔබ කළ පින් බලය තව වැඩි වේවා කළ වරදට කමා ඔබ අතින් හිමි වේවා
මගේ මේ පැතුම නොවරදවා ඉටු වේවා මතුවත් භවේ පිරිමියෙකුව ඉපදේවා මේ කල පැතුම මතු භවයක ඉටු වෙන්නේ ලැබිලා පිරිමි ආත් බැවුපින් කරලන්නේ පින්බර ඉති කුමරි චරිතය නිමවන්නේ ගෞතම නාමින් පාසු කාලකදී බුදු වන්නේ සවන් යෙදූ සිත් නිති සැනසේවා සහන් මගට නෙත් යුගයොමු වේවා උතුම් බුදු බණේ සිහිල දැනේවා සසර ගිනි නිවා නිවන් දකීවා සසර ගිනි නිවා නිවන් දකීවා සසර ගිනි නිවා නිවන් දකීවා